මේ වෙද්දී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා බිඳ වැටීමත් සමග ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලිත් වතාවක් මේ යුද්ධමය තත්ත්වය නිර්මාණය කිරීම සඳහා පසුබිම සකස් කරමින් පවතිනවා. න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත එකඟතාවයකට දෙපාර්ශ්වයට පැමිණීමට නොහැකි වීම තැන දැන් අමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරනවා all being allowed to go in, all being allowed to go out basis. But Iran has not allowed that to happen by immediately saying there may be a mine out there somewhere that nobody knows about but them. This is world extortion and the leaders of the countries, especially in the United States of America, will never be extorted. මේ සඳහන් තුළු කතාවත් එක්ක යම් ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් යම් භයානක ප්‍රකාශයක් මේ වෙද්දී එළි දක්වමින් සිටිනවා. මොකක්ද මේ කතාවෙන් කියන්නේ? ඒ අනුව ට්‍රම්ප් ප්‍රකාශ කරනවා US to blockade all ships crossing Hormuz as talks with Iran fail. සාකච්ඡා බිඳ වැටීම හරහා හෝමුස් හරහා ගමන් කරන සියලු නෞකා අවහිර කිරීමේ ක්‍රියාවලියකට දැන් ගමන් කරමින් පවතිනවා. ඒ නිසා යලිත් වතාවක් යුදමය තත්ත්වයක් නිර්මාණය වීමේ අවධානමක් මේ වෙද්දි මතුවෙමින් පවතිනවා. ඇමරිකානු ජනාධිපති ඇමරිකානු නාවික හමුදාවට අනතුරු අඟවනවා සහ නියෝග කරනවා immediately start blockading the Strait of Hormuz and would also interdict every vessel in international waters that had paid to toll to Iran. ඒ අනුව මේ සරහා ඔවුන් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ කුමන ක්‍රියාවලියක්ද? මේ වෙද්දී ඇමරිකා එක්සත් ජනපදය මේ සටන් විරාම ගිවිසුමට අවතීර්ණ වීමට යම් ආකාරයකින් නොහැකි වුණු බව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයාද ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඒ අනුව බකීර් ගහලිහා ප්‍රකාශ කර තිබෙන්නේ Iran Parliament Speaker blamed the US for the failure of the ceasefire negotiations in Pakistan, saying the US official failed to gain the trust of the Iranian delegation. Iran රාජ්‍යතාන්ත්‍රිකින්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ සටන් විරාමය සම්බන්ධ වුණු සාකච්ඡාවන් බිඳ වැටෙනවා. Trump says Iran unwilling to give up nuclear ambitions. ඔවුන්ගේ න්‍යෂ්ටික බලාපොරොත්තු කිසිවිටකත් ඉවත් කරන්නට මේ වෙද්දී ඉරානය සූදානම් නැහැ කියන ප්‍රකාශය ඇමරිකානු ජනාධිපතිවරයා කියනවා. ඒ වගේම තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ස්ථානගත කර තිබුණු මුහුදු බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියකත් සිදුව තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ තත්ත්වය ඇතුළතදී ඉරානය සහ ඇමරිකාව අතර පවතිනා වූ මේ තත්ත්වය යම් ආකාරයක ව්‍යාකූලත්වයකට යනවා. Iran will never have a nuclear weapon, Trump wrote. ඇමරිකානු ජනාධිපතිවරයාගේ සටහනක්ම තියෙනවා. ඉරානයේ සතුව න්‍යෂ්ටිකවි තියෙන්න බෑ සහ න්‍යෂ්ටිකවි නැහැ කියන කතාව. නමුත් කුමන පදනමකින්ද මේ වෙද්දි ප්‍රහාර එල්ල කරේ? ඇමරිකාව පැහැදිලි ලෙස මේ ඊශ්‍රායලයේ කීම මත කරන ලද මේ ක්‍රියාවලිය අවසානයේදී තවත් ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා. ඇමරිකානු ජනාධිපතිවරයා නාවික හමුදා මැදිහත් වීමත් එක්ක start blockading the Strait of Hormuz and would also interdict every vessel in international waters that had paid the toll Iran. ඉරානයට ගෙවන මුදල් ගෙවීම නතර කරන්නත් හෝමුස් අවහිර කිරීම සම්බන්ධ වුණු ක්‍රියාවලියටත් දැන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ මැදිහත් වීම අතිශය භයානක තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු සාධක විය යුතු බව අප හැමෝම තේරුම් ගත යුතුයි. යලිත් මේ බිහිසුණු යුද්ධය ඇතිවීම නතර කර යුතුයි. නැතිනම් මේ හරහා ඇතිවන ඛේදවාචකය අතිශය දරුණුයි. ඒ නිසා දැන්වත් මේ යුද්ධය නතර විය යුතුයි. නමුත් මේ දෙපාර්ශවයම මේ යුද්ධයට එකඟ වන ආකාරයක්, යුද්ධෙන් ඉවත් වීමට එකඟ වන ආකාරයක් කිසිසේත්ම පෙනෙන්නට නැත. මේ තත්ත්වය වහාම නතර විය යුතුයි. මේ අනුව හෝමුස් ආශ්‍රිතව යලිත් කැළඹිලි සහගත තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි දැනට දැනගන්න ලැබෙන තොරතුරු වලට අනුව ඇමරිකානු ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ ඉරාන සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා විසින්ද ඉරාන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දීලා තියෙනවා. ඒ අනුව දෙපාර්ශවයේද මේ වෙද්දී ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක නියැලී ඇති අතර ඉස්ලාමාබාද් නුවරදී ඉරානය විසින් දැරූ මතය ඉරානය විසින් දැරූ මතය රුසියාවට පැහැදිලි කිරීමක් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා මේන් පැහැදිලිව පෙනෙනවා මේ සම්බන්ධ සිදුවීම පිළිබඳ ඉරානය සහ ඇමරිකාව අතර පවතින තත්ත්වය පිළිබඳ රුසියාව දැඩි අවධානයකින් පසු වෙනවා. ඒ නිසා මේ තත්ත්වය හෝමුස් යම් විදිහකින් යලිත් වතාවක්
ඒ කියන්නේ හෝමුස් වහිනවා නම් හෝමුස් සරහා ගමන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු මැදිහත් වීමක් එනවා නම් සහ මේ වන්දි ගෙවීම හෝ ඇමරිකාව ඉරානය විසින් සල්ලි ගෙවලා ඉරානය හෝමුස් වලින් ගාස්තු අය කිරීම කියන කාරණයට ඇමරිකානු මැදිහත් වීමක් සිද්ධ වෙනවා නම් ඒක බොහොම පැහැදිලි ලෙසම යලිත් වතාවක් යුදමය තත්වයක් දක්වා ගමන් කරන සිදුවීමක්. මොකද ඇමරිකාව දැන් මෙතන නිල වශයෙන් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියකට ඇමරිකාව මැදිහත් වෙමින් සිටිනවා කියන කාරණය. ඒ වගේම තමයි ඇමරිකානු යාත්‍රාවක් මේ ප්‍රදේශය ආශ්‍රිතව ගමන් කරලා ඒ යාත්‍රාව ඉවත් කිරීම සඳහා ඉරානය කටයුතු කර තිබෙනවා කියලාත් වාර්තා වෙනවා. මේ තත්වයේ උඩ උපජනාධිපතිවරයාත් සාකච්ඡා සාර්ථකයි වීමයි ගැන ප්‍රකාශයක් කළාගෙන් පස්සේ දැන් ආපහු හෝමුස් වලට ඇමරිකාව යනවා කියන්නේ නාවික හමුදාවේ මැදිහත් වීමක් ඇමරිකානු නාවික හමුදාව මැදිහත් වීමක් එනවා කියන්නේ බොහොම පැහැදිලි ප්‍රශ්නයක්. ඉතින් මේක ආපහු බ්ලොකේඩ් එකක් ඇවිල්ලා මේ ප්‍රශ්නය තවත් උත්සන්න කරගන්න යන්නේ ඇයි කියන ප්‍රශ්නය තාමත් දැඩිව මේ සමාජය ප්‍රශ්න කළ යුතුයි. මොකද යම් සමතයකට පත්වීමක් සිද්ධ වුණා මේ දින කිහිපයක වුණත් සටන් විරාමය කියන්නේ ලෝකේ බොහෝ රටවල් වලට බොහොම හොඳ හුස්මක් ගන්න පුළුවන් වෙන තත්ත්වයක් නිර්මාණය කරලා දුන්නා. නමුත් දැන් ආපහු වතාවක් මේ ප්‍රශ්නය සංකීර්ණ කර ගැනීම ඇතුළත තියෙන්නේ යලිත් යුද භීතිය ලෝකය තුල වර්ධනය වීමයි.